CSC එකේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා කොළඹ කොටස් හුවමාරුවේ අපි ගිණුමක් විවෘත කර ගැනීමට යාමේදී නැත්නම් CDS account එකක් ක්‍රියේට් කර ගැනීමට යාමේදී ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි අපි තැරවුකාර සමාගමක් එහෙම නැත්නම් ස්ටොක් බ්‍රෝකරින් ෆර්ම් එකක් තෝරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ කාරණාවේදී ගොඩක් අය මම දැක්කා එක එක කාරණා දාලා තියෙනවා තෝර ගැනීම සඳහා. මම හිතන්නේ ස්ටොක් බ්‍රෝකරින් ෆර්ම් එකක් තෝර ගැනීමේදී අපි සලකා බල යුතු ප්‍රධානම කාර්ය තමයි පහසුව කියන එක. ඒ කියන්නේ ඒ සමාගමෙන් අපිට දෙන සර්විස් එක මොකක්ද කියලා. එහෙම නැත්නම් ස්ටොක් බ්‍රෝකරින් ෆර්ම් එකක් ඔය හැම සමාගමකින්ම කරන්නේ එකම කාර්යයක්. කියන්නේ යාලා නීතියව රෙගුලාසි වලට අනුකූලව තමයි කොටස් වෙනද පොලේ කටයුතු කරන්නේ. අපි ඔළුවට තරවකාර සමාගමක් බ්‍රෝකරින් කෙනෙක් කියනකොට අපි ඔළුවට එන්නේ වෙනස් මතයක් නේ ගෙනේ සමාජයේ තරවකාරයෙක් වට පස්සේ ඉඩම් මිලදී ගැනීම සඳහා අතරමැදිකද කටයුතු කරන හෝ වාහන මිලදී ගැනීම අතරමැදීම කටයුතු කරන ඒ වගේ අදහසක් නේ අපි ඔළුවේ තියෙන්නේ. හැබැයි කොටස් වෙළඳ පොලේ ඉන්න ස්ටොක් බ්‍රෝකරින් ෆර්ම් එකේ කටයුතු කරන අය මේ ගමේ ගොඩේ ඉන්න ඒ තරවකරුවන් හා සම්බන්ධ කරන්න බෑ. ඒ කියන්නේ හාත්පසින්ම වෙනස් කාර්යයක් තමයි කොටස් වෙළඳ පොලේ තරවකාර සමාගමක් කරන්නේ. ඒ කියන්නේ අපිට කොටස් වෙළඳ පොලේ තරවකාර සමාගමක් නැතුව අපිට ගනුදෙනු කරන්න බෑ. අනිවාර්යෙන්ම තරවකාර සමාගම් හරහා තමයි අපි CDS account එකක් ක්‍රියේට් කරගෙන ඒ කටයුතු කරගෙන යන්නේ. ඒකට හේතුව තමයි කොටස් වෙළඳ පොලේ ඉන්න සමාගම් වල ඒ මිල ගණන් සහ ඒ එක දේවල් අපිට තරවකාර සමාගම හරහා තමයි දැනගන්න. අපේ මුදල් ආයෝජනය කිරීම ඒ කටයුතු සිදු කරන්නේ අපේ ඒ අතරමැද. එයා තමයි අපිට හොයලා දෙන්නේ අපිට සල්ලි ආයෝජනය කරන්න හරි අපේ තියෙන කොටස් වෙනවා විකුණන්න කෙනෙක් හරි අපිට සම්බන්ධ කරලා දෙන තමයි බ්‍රෝකරින් ෆර්ම් එක කියනවා. හිතන්නකෝ ආගාව තියෙනවා කියලා ගිරදීගත කොටස් 100ක් මොකද සමාගමෙන් කොටස් 100ක් වගාව තියෙනවා මිලදී අරගෙන. ඒ කොටස් 100 ඔයාට මිලදී ගන්න කෙනෙක් හොයාගන්න ඔයාට එක කෙනෙන් අහන්න බෑනේ මේ ඔයා මං ගාව වෙනවා 100ක් තියෙනවා මේක මිලදී ගන්න පුළුවන්ද කියලා. එතකොට අපිට පුළුවන් අපි ගාම කොටස් 100ක් තියෙනවා අපි මේ මිලට මේක විකුණනවා කියලා තරවකාර සමාගමට දුන්නට පස්සේ එයාලා ඒ අපේ මුදලට ගැලපෙන කෙනෙක් හොයලා දීලා ඒ ගනුදෙනුව කිරීම තමයි අර තරවකාර සමාගම හරහා කරන්නේ. ඒකට තරවකාර සමාගමක් නැතුව කොටස් වෙළඳ පොලේ කටයුතු කරන්න බෑ. එතකොට මම දැක්ක ගොඩක් YouTube නාලිකාව සහ එක දේවල් දාලා තියෙනවා අපි රුපියල් 5000කින් හරි රුපියල් 10000කින් හරි CDS account එකක් හදලා අපිට කොටස් වෙළඳ පොලේ කටයුතු ගනුදෙනු කරන්න පුළුවන් කියලා. හැබැයි අන්න ඔය කාරණේදී මම තරවකාර සමාගමක් තෝරා ගැනීමේ පහසුව කියන දැනදී අපිට කොටස් වෙළඳ පොලේ ගනුදෙනු කිරීම සඳහා දෙන පහසුකමක් තමයි ට්‍රේඩින් පහසුකම. එතකොට අපිට පුළුවන් තරවකාර සමාගමට ඩිරෙක්ට් කතා කරන්න නැතුව අපිට සමාගමක් රිවිව් කරලා අපේ දින මුදල් බලලා ආයෝජන ගන්න පුළුවන්. ඒ කියන්නේ තරව සමාගමකට කොටස් වෙළඳ පොලේ ඉන්න සමාගම් වල නිසි හැසිරීමක් කිසිම කෙනෙක්ට හරියට කියන්න බෑ. ඒ කියන්නේ තරවකාර සමාගමකට උනත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ සමාගමේ මුදල් ආයෝජන කරොත් එහෙම අපේ මුදල් වැඩි කරගන්න පුළුවන්. එහෙම කියලා එහෙම කාටවත් කියන්න බෑ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන සමාගමේ තියෙන මැනේජ්මන්ට් එකේ හරි එයාලගේ තියෙන ආදායම් වල සහ ප්‍රාර්ථනික තත්ත්වයන් ඒව බලලා බලලා අපේ මුදල් ආයෝජන කරන්න. එතකොට ඔය මුදල් ආයෝජනය කරන යාමේදී අපිට ට්‍රේඩින් ෆැසිලිටි කියන එකෙන් ගොඩක් වැදගත් වෙනවා. සමහරක් සමාගම් වලින් දෙනවා ට්‍රේඩින් ෆැසිලිටි සඳහා ඒ ට්‍රේඩ් කියන ෆැසිලිටි එක සමහරක් සමාගම් වලින් ඩිරෙක්ට් FN කියන ෆැසිලිටි එක දෙනවා. ඒ දෙකෙන්ම කරන්නේ එකම කාර්යය. හැබැයි අර මම කිව්වා රුපියල් 5000ක් හරි රුපියල් 10000ක් හරි තියාගෙන අපි හිතමු කෙනෙක් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන හදනවා කියලා. එතකොට තරවකාර සමාගම් වලින් අර ට්‍රේඩින් ෆැසිලිටි එක ලබා ගැනීමට යමුදී එයාලා අපිට කියන කාරණාවක් තමයි ඒ ෆැසිලිටි එක ලබා දීම සඳහා ඔයාලට ලක්ෂ එකමාරක්වත් ආයෝජනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ලක්ෂයක් 50000ක් හරි එයාලගේ එක එක සමාගම් වල ලිමිට්ස් තියෙනවා අර ඒ ට්‍රේඩින් ෆැසිලිටි හරි ඩිරෙක්ට් කියන ෆැසිලිටි එක ලබා දෙන්න. ඒකෙන් තමයි අපිට පුළුවන් ඔන්ලයින් ගනුදෙනු කිරීම හැකියාව ලැබෙන්නේ. එතකොට ඒ ෆැසිලිටි එක ලබා ගැනීම මම හිතනවා ඒක පහසුවක් වේ යුතුයි. අපිට අපේ තියෙන මුදලත් එක්ක අපිටම අපිට ලක්ෂ 7000ක් වගේ ලොකු මුදලක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඒකට අපිට සමාගම තෝරා ගැනීමේදී ඕන ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එක තෝරගෙන අපිට කටයුතු කරන්න පුළුවන්. හැබැයි මම හිතනවා ගොඩක් අය බහුතරයක් අය මේ YouTube channel එක හරි මොන හරි බලලා
ඒ දේවල් තොරතුරු හොයාගෙන කරන අය, ලොකු මුදලක් එකපාර දාන්න බලාගෙන නෙමෙයි යාලා ඉගෙනගෙන කරන අය. එතකොට යාලට බලාපොරොත්තු වෙන්නේ පොඩි මුදලක් ආයෝජනය කරලා අර කොටස් වලට කණිදු වීම සඳහා කටයුතු කරන්න. එතකොට මම හිතනවා සමාගමක් තෝර ගැනීමේදී අපි සමාගමෙන් අහලා එයාට කෝල් කරලා එයාලා අහන්න ඕනේ ඔයාලගේ මේ ට්‍රේඩින් ෆැසිලිටි එක ලබන්න ඔන්ලයින් ට්‍රේඩින් ෆැසිලිටි එක ලබා දීම සඳහා ඔයාලගේ කොයි වගේ මුදලක් ආයෝජනය කරන්න ඕනද මේ ඉස්සෙල්ලාම අපිට මේ ෆැසිලිටි එක ලබා ගන්න. සමහරක් සමාගම් දෙන එහෙම ආයෝජනය කරන්න යම් කිසි මුදලක් නැහැ. Tamanට කැමති මුදලක් දාලා එයාලා කටයුතු කරන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් වෙනවා ඒ කතා කරලා අහලා අන්නේ පහසුකම අපිට ලබා ගන්න කොහොමද යාළුවන් ලබා දෙන්න. මම හිතනවා ඒ කාරණාව ගොඩක් වැදගත් වෙයි කියලා අපි කොටස් වලට පොලේ ගනුදෙනු කර ගැනීමේදී ස්ටොක් බ්‍රෝකරින් ෆර්ම් එකක් තෝර ගැනීම සඳහා. ඉතින් මේ වගේ කාරණා රාශියක් දැන ගැනීමට ඉස්සරහටත් අපිත් එක්ක සම්බන්ධ වෙන කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් කොටස් වල පොල ගනුදෙනු කර ගැනීම සඳහා සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට මේක ඉවහල් කරගන්න කියලා මේ වීඩියෝ එක බලපු සියලුම දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් මං ගිහින් එන්න.